මට අර මේ කෙවින් සර්ගේ රූකඩේට නටන්න වෙලා සර් ආය. සර්ත් ඉතින් දැන් දකින්නේ ආව හඳ දකින්නවා වගේ. දැන් මං කතා කරද්දි ඔබ කොහේ ඉන්නවා කියලාද බං කිව්වේ? මම ගියා සර් මේ ලොකු සර්ලා ගෙදර. හදිස්සියේ? ඇත්තටම මට මේ පැත්තේ යන්නත් බැරුව ගියා. පව් වැඩේ නේද බං උනේ? පව් වැඩේ වෙන්න යන්නේ මට සර්. ඒ මොකද බං? ඒව ගැන කතා කරලා වැඩක් නැහැ සර්. සර් මට හදිස්සියේ එන්න කියලා කිව්වා. විශේෂ හේතුවක් නෑ. මට මේ එක එක මකුල් නිසා මචං මට කෙවින ගැන එහෙම හොයලා බලා ගන්න බැරුව ගියා. මට ඕනේ නේද ඔබත් එක්ක කතා කරලා මොකද්ද වෙන්න ඕනේ කියලා දැනගන්න. හරි හරි දැන් ඒ ගැන කතා කරමු. දැන් මොකද්ද කියපන් උඹගේ ප්‍රශ්නේ? සර් මගේ උත්පත්ති කේන්දරයේ සර් 3 රාහු 6 චන්ද්‍රයා එතකොට 12 සෙනසුරු. ඉන්නේ උප්පත්ති නම් අර මෝඩ තකතිරු අවංගකමයි. දෙයක් කිව්වාම බෑ කියන්නේ නැතුව හා කියන කමයි බල්ලා වගේ එහෙට මෙහෙට දුවන එකයි මට උප්පත්තියෙන් ඉඳන් උරුම දෙයක් සර්. මේක උරුමයි මට. ඉතින් මම මේ පව ගෙවන්න ඕනේ සර්. මේ ඔබ කියන කිසිම මකුලක් මට තේරෙන්නේ නැපුණා තේරෙන සිංහලෙන් කියපන්. මට අර මේ කෙවින් සර්ගේ රූකඩේට නටන්න වෙලා සර් ආය. දැන් ඉතින් නූල කරකන පැත්තට මං හැරි හැරි නටන්න ඕනේ. දැන් ඒ කියන්නේ උඹට ආයේ කෙවින්ට අදින්න වෙනවා. ඒකනේ සර්. අර පාලම හද හිටපු එකාට උගේ අතේ තිබ්බ අන්තිම ඇනේ ගඟට වැටුණා වගේ වැඩක් උනේ මට. ඒකනේ මම මේ මූණ විරූපට්ටම් කරන් ඉන්නේ. දැන් කවුද මේ ෆොන්සේක අංකල්ද කිව්වේ? නැත්නම් අපේ කෙවියා මේ බොරුව තව ඉස්සරහට කරගෙන යන්න හදනවද?